අද ඔබ Facebook හෝ YouTube වෙත පිවිසෙන විට ඔබට නැරඹීමට අවශ්‍ය දේ බොහෝ විට තීරණය කරන්නේ ඔබ නොව. පසුබිමින් ක්‍රියාත්මක වන සංකීර්ණ ඇල්ගොරිතම පද්ධතියකි විසින්. මෙය හුදෙක් තාක්ෂණික මෙවලමක් ලෙස පෙනුනද, ඉන් අපේ චින්තනයට සහ සංස්කෘතියට එල්ලවන බලපෑම ඉතා ගැඹුරුය. Recommender systems. ඔබට අවශ්‍ය දේ ඔවුන් දන්නේ කොහොමද? තාක්ෂණික දෘෂ්ටිකෝණයකින් බලන කල මෙම පද්ධතීන් හඳුන්වන්නේ recommender systems ලෙසයි. ඔබ මීට පෙර නැරඹූ වීඩියෝ, ඔබ ලයික් කළ පින්තූර සහ ඔබ අන්තර්ජාලය තුල ගත කළ කාලය වැනි දත්ත දහස් ගණනක් AI විසින් විශ්ලේෂණය කරනු ලබයි. මෙම දත්ත ඇසුරින් AI විසින් ඔබේ මනාපයන් පිළිබඳ ඩිජිටල් ආකෘතියක් නිර්මාණය කරයි. ඔබ ඊළඟට කැමති වන්නේ කුමකටදයි ඔබට වඩා මිවැරදිව පුරෝකථනය කිරීමට තරම් මෙම ඇල්ගොරිතම අද බුද්ධිමත් වී ඇත. මෙහි ඇති තාක්ෂණික අරමුණ වන්නේ ඔබව වැඩි කාලයක් එම වෙබ් අඩවිය තුළ රැඳවා තබා ගැනීමයි. සංස්කෘතික පැතිකඩ. නිදහස් කැමැත්ත සහ තාක්ෂණය. මෙහි ඇති භයානකම පැතිකඩ වන්නේ අපේ නිදහස් කැමැත්ත මත සිදු කරන බලපෑමයි. අපි යම් දෙයකට කැමති වන්නේ අපේ ස්වාධීන තීරණයක් අනුවද, නැතිනම් ඇල්ගොරිතම විසින් අපට එය පෙන්වූ නිසාද? එකෝ චේම්බර්ස් ප්‍රතිරාව කුටි. ඇල්ගොරිතම විසින් පෙන්වන්නේ අප දැනටමත් කැමති දේ පමණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට වඩා වෙනස් අදහස් දරන මිනිසුන් ගැන අපට ඇසෙන්නේ නැහැ. මේ සමාජය තුළ අන්තගාමී අදහස් වර්ධනය වීමට සහ මිනිසුන් අතර බෙදීම් ඇතිවීමට ප්‍රබල හේතුවක් වී ඇත. පාරිභෝගික සංස්කෘතිය. අපට සැබවින්ම අවශ්‍ය නැති දේවල් පවා මිලදී ගැනීමට අපව පොළඹවනු ලබන්නේ මෙම සූක්ෂම ඇල්ගොරිතම මගිනි. අපේ අවශ්‍යතාවයන් තීරණය කරන්නේ අප නොව තාක්ෂණික සමාගම් බවට පත්වෙමින් තිබේ. අවධානය සොරකිරීම. අපේ සංස්කෘතිය තුළ තිබූ ඉවසීම සහ ගැඹුරින් සිතීම යන ගුණාංග වෙනුවට තත්පර කිහිපයක ෂෝට් වීඩියෝ වලට ඇබ්බැහි වීම තුළින් අපේ අවධානය attention span සීග්‍රයෙන් පහත වැටී ඇත. ඇල්ගොරිතම පාලනයෙන් මිදෙන්නේ කෙසේද? තාක්ෂණයෙන් සම්පූර්ණයෙන් මෑත්වීම මේට විසඳුම නොවේ. අප කල යුත්තේ ඩිජිටල් සවිඥානාත්මකතාවය, ඩිජිටල් කොන්ෂස්නස් වර්ධනය කර ගැනීමයි. විවිධත්වයේ සොයා යන්න. ඇල්ගොරිතම පෙන්වන දෙයට පමණක් සීමා නොවි, හිතාමතාම වෙනස් මතවාද සහ නව මාතෘකා ගවේෂණය කරන්න. විවේචනාත්මකව සිතන්න. යම් පුවතක් හෝ වීඩියෝ එකක් දුටු විට ඇයි මෙය මට පෙන්වන්නේ යන ප්‍රශ්නය ඔබෙන්ම අසන්න. ඩිජිටල් විරාමයන්. දවසේ යම් කාලයක් තාක්ෂණයෙන් තොරව ස්වභාව ධර්මයේ හෝ සැබෑ මිනිසුන් සමග ගත කිරීමට පුරුදු වන්න. අවසාන අදහස. ඇල්ගොරිතම යන්නු අපේ ජීවිතය පහසු කිරීමට ඇති මෙවලමක්කේ. එය අපේ ජීවිතේ තීරකයා නොවිය යුතුය. පරිගණක.com හරහා මා උත්සාහ කරන්නේ තාක්ෂණය පිළිබඳව ඔබව දැනුවත් කරමින් ඔබේ ජීවිතයේ පාලනය නැවත ඔබේ අතට ගත හැකි වීමට උදව් වීමයි.